සුබදෑසනක් යේසුන්සේගේ නාමයෙන් ආශිර්වාදමත් දවසක්. අද ලෙන්ත කාලයේ අවසාන දවස. අපි ලෙන්ත කාලය පුරාම ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය අපි සිහි කරමින් හිටියා. විශේෂයෙන් ශුද්ධ සතිය තුළ අපි උන්වහන්සේගේ දුක් විඳීම සිහිපත් කරා. උන්වහන්සේ කසපහර ලැබුවා. උන්වහන්සේ කටුටුණු දැරුවා. උන්වහන්සේ කුරුසියක් දරාගත්තා. උන්වහන්සේ කුරුසිය මත පෞකාරයෙක් වගේ මැරුණා. ඔබගේත් මගේත් පාපය නිසා. ඉතින් මේ කාරණා අපි සියල්ල මෙනෙහි කරමින් සිටියා. ඊයේ දවසේ මාසික පුරාදා දවසේ අපි උන්වහන්සේගේ දුක් විඳීමේ උච්චතම අවස්ථාව උන්වහන්සේ කුරුසිපත් වීම සිහිපත් කරා. උන්වහන්සේ කුරුසිය මතදී උන්වහන්සේ ප්‍රකාශ කළ ප්‍රකාශ අතර එකක් අපි ඉගෙන ගන්නවා. යෝහන් සුභාරංචි 19 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය. සියල්ල නිම විය. උන්වහන්සේ කියනවා සියල්ල නිමයි. උන්වහන්සේ කියනවා අපේ ගැලවීම වෙනුවෙන් කළ යුතු සියලු දේ උන්වහන්සේ කරලා අවසන් කරලා තියෙනවා. ඒක නිසා අපිට තවත් කරන්නට මොකුත් නැහැ. උන්වහන්සේ අප වෙනුවෙන් කරන්න උන් සියල්ල කරා. උන්වහන්සේ කුරුසිපත් වෙලා අද වගේ දවසක උන්වහන්සේ තමන්ගේ වැඩ කටයුතු සියල්ල නිම කරලා අද වගේ දවසක විවේකයෙන් ගත කරා. උන්වහන්සේ කියනවා උන්වහන්සේ සියල්ල කරලා තියෙන නිසා ඒ විවේකය අපිට ගන්නට ඕනේ. බොහෝ විට අපි හිතනවා දෙවියන් වහන්සේගේ කරුණාව අපි ලබන්න අපි බොහෝ සෙයින් වැඩ කටයුතු කරන්නට ඕනේ. අපි බොහෝ වෑරමාසින් අපි වැඩ කරන තරමට තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ අනුමැතිය දේවල් වලට අපිට ලබා ගන්න පුළුවන්, අපිට ගැලවීම ලබා ගන්නට පුළුවන් කියලා. නමුත් දේව වචනේ කියන්නේ අපිට හාත්පසින්ම වෙනස් දෙයක්. එපිස 2:8 කියනවා මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නෝය. ඒ නුඹලාගින්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාව. උන්වහන්සේගේ වචනේ කියන්නේ අපේ ගැලවීම තියෙන්නේ උන්වහන්සේගේ කරුණාව නිසා මිස අපේ ක්‍රියාවල නෙවෙයි, අපේ උත්සාහයෙන් නෙමෙයි. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්නනවා අපේ ස්වකීය උත්සාහයෙන් දෙවියන් වහන්සේගේ අනුමැතිය, උන්වහන්සේ ගැලවීම ගන්නට උත්සාහ කිරීමට වෙහෙස මහන්සි වීමට වැඩිය උන්වහන්සේ දැනටමත් අප වෙනුවෙන් සියල්ල කරලා තිබෙන නිසා ඒ කෙරේ විශ්වාස කරලා අපිට විවේකයක් ගන්නට කියලා. ඒ වගේම උන්වහන්සේගේ පරිත්‍යාගය නිසා අපේ වැරදි ගැන, පව් ගැන තවදුරටත් වරදකාරී හැඟීමෙන් පීඩා විඳින්න අවශ්‍ය නැති බවත්, උන්වහන්සේගේ රුධිරය අපව සියලු පව් වලින් පවිත්‍ර කර ඇති නිසා අප කල යුත්තේ ඒ ප්‍රේමය පිළිගෙන උන්වහන්සේ අපට දුන්නා වූ සමාදානය තුල ජීවත් වීමත්ය. ඒ වගේම උන්වහන්සේ අපිව කැඳවනවා විවේකයෙන් සිටින්නට. උන්වහන්සේගේ වචනේ කියනවා වෙහෙසවන්නා වූ බරවුසුලන්නා වූ සියල්ල නිමා වෙතට වරෙලා මම නුඹලාට සාහනය දෙමි. මේ විවේකය anu ශාරීරිකව ගන්න විවේකයට වඩා ගැඹුරු ආධ්‍යාත්මික ආත්මික විවේකයක්, සමාදානයක්. ඒ සහනය නම් අපේ ගැලවීම ගැන සහතිකයක් ඇතුව දෙවියන් වහන්සේගේ කරුණාව තුළ අපි සුරක්ෂිතව සිටීමයි. අද දවසේ ඔබගේ පව් අඩුපාඩුව ජීවිතේ බර නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා නම් මතක තබා ගන්න ඕනේ ඔබ. කුරුසියේ පූජාව ඔබට ප්‍රමාණවත්. ඔබව තවදුරටත් වහලෙක් මෙන් වෙහෙස විය යුතු නැහැ. උන්වහන්සේ සම්පූර්ණ කළ මෙහෙය තුළ අදම ඔබ විවේක ගන්නට ආරම්භ කරන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව මත විශ්වාස කරන්න. ඒ තුළ ඔබට විවේකය තියෙනවා. ඔබට ජේසුස් පිටයි.